අද අපි කුටුම්බීලා යන්නේ. ඒ ගිහිල්ලා ලොකු දානයක් තියෙනවා. ඒ දාන සම්බන්ධලා ඒ වැඩ කටයුතු කරගන්න තමයි අපි යන්නේ. මුට්ටි ඇතුළට මොනවද දාන්න ඕනද? යන අතරමඟ අපේ බස් එකේ හුලං ගියා. ඊට පස්සේ අපි මහ කැලේ මැදම බස් එකේ ටයර් එක ආපහු මාරු කරගෙන අපි අපේ ගමන ආපහු යන්න පිටත් වෙනවා. අපේ වට පේනවනේ. ඉතින් දැන් අපි මේ පහු කරා යන්නේ මනම්පිටිය පාලම. මේ පාලමේ විශේෂත්වයක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවද? මේ පාලමේ දුම්රිය මාර්ගයයි තාර පාරයි දෙකම එකම පාර යන්නේ. දැන් නම් ඒකේ දුම්රිය මාර්ගය විතරයි තියෙන්නේ. ඉස්සර මේ දෙකම එකට තමයි තිබිලා තියෙන්නේ. ඔයගොල්ලෝ ගිහින් බලන්න පොළොන්නරුව යනකොට පොළොන්නරුව පහු කරන යනකොට මනම්පිටිය පාලම හම්බ වෙනවා. අපේ උදේ කෑමට නැවත ඉතාම ලංකා ඉතිහාසයේ ඉතාම කේන්ද්‍රදීය සිද්ධියක් සිද්ධ වුණා. ඔයගොල්ලෝ දන්නවා ඉතින් එතන අරණගංවිල පන්සලේ අරණගංවිල භික්ෂු ඝාතනය සිද්ධ වුණ තැන තමයි අපි උදේට කන්න යතුනේ. ඊට පස්සේ අපි භික්ෂු ඝාතනය සිද්ධ වූ ස්මාරක නරඹලා අපි නැවත අපේ ගමන කුටුම්බිගල ආරණ්‍යට යන්න අපි පිටත් වෙනවා. ඒ අතරේ ඉතින් අපි පස්සේ පටන් ගත්තා. ආපහු නතර වෙන තැනක් ඒගොල්ලෝ නටනවා. ඔන්න ඉතින් අපි අවසානයේ කුටිම්බිගල විහාරස්ථානයේ ආරණ්‍ය සේනාසනයේ පහළ ප්‍රදේශයට ඒ කියන්නේ වන්දනානට පැමිණ නවාතැන් ගන්නා ප්‍රදේශයට අපි ළඟා වුණා. එතන අපේ බස් එක දාලා අපේ පඩු බාහිර ආදිය බාගෙන අපේ කට්ටිය නවාතැන් අරගෙන ඉතිරි වැඩ කටයුතු කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඔන්න ඉතින් අපේ වන්දනාටේ කට්ටිය ලහි සූදානම් වෙනවා රැයට නිදා ගන්න තැනක් අල්ලා ගන්න. අනිත් කෙනාට කලින් ගිහිල්ලා ටක් ගාලා හොඳ තැනක් අල්ලා ගන්න යනවා මේගොල්ලෝ ඒකම ප්ලෑන් එක. ඒ අතරේ ඉතින් අපේ තවත් කට්ටියක් කුටිම්බිගල ආරණ්‍ය සේනාසනයට මේ ඔක්කොම ඊළඟ පූජාව රැගෙන යන්න ලෑස්ති වෙනවා. ඒ වගේම පහෝදා දානෙට ආරාධනා කරන්නත් මේ පිරිස ලෑස්ති වෙනවා. අපි පිටත් වෙන්න හදන්නේ. අපි බලමු ඒ ගමනක් කොයි වගේද කියලා. ඔන්න ඉතින් බඩු හරේ තියාගෙන ඔළුවේ තියාගෙන තමයි අපේ කට්ටිය පිටත් වෙන්නේ. බලන්න කොච්චර අමාරු ගමනක්ද කියලා. ඒ වුණාට අපි හරි ආසාවෙන් තමයි මේ ගමන යන්නේ. කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් කඳුළු ගින්න ඕනේ. ඇත්තට මහන්සි මේ වගේ වතුර බෝතල් තැඹිලි කෙවිලි වර්ග පළතුරු වර්ග සියල්ලම අරගෙන තමයි උඩට යන්නේ. ඉතින් අපේ නඩේ භාගයකට අඩු පිරිසක් තමයි මේ ගමනට සම්බන්ධ වුණේ හවසයින්ද. මොකද රෑගෝ වෙන්න කලින් පල්ලට එන්නත් ඕනේ. අලිකුටි වලස්සු පිරුණු කැලයක් මේක. අපිට 6න් පස්සේ එළියට බහින්නත් එපා කියලා තියෙනවා. ඒ හින්දා අපි හැකියික්මනින් උඩට ගිහිල්ලා හැකියික්මනින් මේ දාණය කටයුතු සිදු කරලා අපි පල්ලට එන්න ඕනේ. ඔය අතර අපේ නඩේ ඇන්ටිලා 3 දෙනෙක් හිමීට යනවා.
ඉතින් ඒගොල්ලෝ දාලා යන්නත් බැරි හින්දා මමත් ඒගොල්ලෝගේ පිටිපස්සෙන් මිට ගියා. එතකොට අපේ අනිත් නඩේ නම් උඩට ගිහිල්ලා ඉවරයි. අපි විනාඩි 10ක් විතර ප්‍රමාද වෙලා තමයි උඩට ගියේ. මොකද මේ ඇන්ටිලා තුන් දෙනාට හරිය අමාරු වුණා. මටත් අමාරුයි. ඉතින් මම ඒ තුන් දෙනා අතරම උඩට ගියා. උඩට යද්දී අනිත් කට්ටිය ගිලම්පස පූජාව සූදානම් කරමින් ඉන්නවා. අපි අරන් ගියොත් බඩුවත් උඩින් දානශාලාවෙන් තියලා අපි පොඩ්ඩක් අවට සිර නරඹන්න ගියා. බලන්නකො වටේ ලස්සන කොහොමද කියලා. අපේ ගමන් මහන්සිරීමෙන්වත් එක්ක අවට සිරි නරඹමින් ඉන්නකොට අපේ කට්ටිය ගිලන්පස පූජාව සිද්ධ කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තිබ්බේ භික්ෂුන් වහන්සේලාට උදේ දානයට සහ දහවල් දානයට ආරාධනා කිරීම. ඒකත් අපි මේ අයුරින් ලස්සනට සිද්ධ කරා. ඒ සිද්ධ කරන අතරතුර නම් වීඩියෝ ගන්න බැරි වුණා. ඒක ආරණ්‍ය සේනාසනේ මධ්‍ය මණ්ඩලයේ කියන කොටස තමයි තිබ්බේ. අපි එහෙනම් අවශ්‍ය බඩු ටික යන්න. ඒත් එක්කම අපි හෙට දානේ සඳහා ආරාධනාව කරා. දැන් අපි විශ්‍රාම ශාලාවට ගමන් කරගෙන යනකොට කැලේ මාර්ගයේ සද්ද නැතුව යන්න ඕනේ. මොකද අලි කොටි වලස්සු සේරම ඉන්න කැලයක් මේක. ආයෙත් පස්සේ එළියට බහින්න එපා කියලා දෙන්නේ. ඒත් අපි දැන් මේ වෙලාව වෙනකොටත් කරවල වෙලා තියෙන්නේ. අපි කොහොමද එළියට සද්ද නැතුව යන්න ඕනේ. අපි නවත්තන්න ගන්න දැන්. එතනටත් නිරන්තරයෙන් අලින ප්‍රදේශයක් මේක. ගිහින් බලමු. හිමින් බහිමු ටික ඇත්තටම අනිත් කට්ටිය නම් ගිහිල්ලා මම මේක වීඩියෝ එක කරන්න ඕනේ හින්දා කට්ටිය පදලා පොඩ්ඩක් නතර වුණා. තනියෙන් යන්න එපා කියලා තියෙන කැලේක මේක. තනියෙන්. ඒකත් ඇත්තටම ජීවිතව දානවා. පල්ලයට තවදුරට එතන ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ කුටියක් තියෙනවා. දොරක් අපිට පල්ලට බහින්න තියෙනවා. මොන්තරමක් මිතුරු අමතමින් සිටිනවා. ඉස්සරහින් අපිට පේනවා. පට්ටි අර උඩට නගිනවා. මම හිතන්නේ මම පාර දන්නේ. බෙහෙම පාරක් තියෙනවා. ඉතින් ගිහලා බලමු අපි. කොහෙද කට්ටිය ඉන්නේ කියලා. Ready. අපේ කට්ටිය පේන කන්දර මම පොඩ ඉඳලා හරි මහන්සි. මේ බලන්න පේන view එක. හරි මහන්සි හිටියේ නගින්න. ඔක තනි කෙනෙක් කන්දක් තියෙන්නේ. Nakim කොහොමද?
ලේනා පූසේ ඇත්තටම ඇත කලේ පූසෙක් කියලා අපි රැවටලා තියෙන දෙවියෙකුට. දෙවියෙක් ප්‍රථම වතාවට මේ කැලේ අපි දැක්කේ මෙන්න මේ ගල උඩදී. තව අයියලා දෙන්න නතරුම් අපි ටිකක් ෆොටෝ එහෙම ගහගෙන පල්ලට යන් හිමීට අපි මීට බයිනවා මේ ලොකු කන්ද ඇත්තට හරි අමාරුයි කින බෑරන්නේ වන්තවත් වෙන්නේ ලෙස්සනවා වීඩියෝ තියෙන මගේ මම පයින්නේ අර දම්පේ දාන්නේ මේ බල්ටයක් ගානේ එතන ගිලෙන්ද තිබ්බ අපි නිකම්ම පයින්නා නේද සාංකා පිටකම හදන්නේ දන්නේ ගෑනු කියන ළඟට ගියා කිසි කරදරයක් කරන්නේ නැහැ. ළඟට ගියොත් ඉවරයි. මලිත් ගියට අවුලන්නේ අලි බලන්න යන්නේ අපි අලියෙක් ඇවිල්ලාලු අපි දැන් කැලේ ඇතුලේ වෙන්නේ මොනවද වෙන්නේ? ඒ කිසි දෙයක් තිබුණේ. රාජයට මොනවද? ඕ ඉතින් මොනවද වෙන්නේ? චිත්තාවල් නේ තියෙන්නේ. රාජය යන්නේ. යන්නේ මහත්තයා. නේ එංගිනවා. ඉන්නේ හොඳට දාන්න. කැමිල්ලම දෙනව කොනේ කවුරු හරි. දැන් කවුද දෙනව කිව්වේ? දැන් හරියට. දැන් ඔන්න ඉතින් ඔය විදිහට අපි ගිලම්පස පූජාව දීලා දවල් දාහනයටත් ආරාධනා කරලා පල්ලෙහා නවත ගන්න තැනට එනකොට එතනට අලියෙක් ඇවිල්ලා. ඒ අලිය අපේ කෙනෙක් රෙද්දකුත් අරන් ගියා. ඉතින් අපි දෙවෙනි වීඩියෝ එකෙන් බලමු දවල් දාහනය සහ පහවදා දවස් අපි ගත කරපු විදිය. කොටින්විගල ගමනේ දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න.